සම්බුදු දහමයේ සිංහල කවියායේ අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න පින්වත සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එනම් දෑතම නළලේ තියා පන්සල් ගැනුමට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิญจาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดันตานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักรวาเลสุ अंतरा गच्छन्तु देवता सद्धम्मं मुनि
රාජංස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිසල සඳ රැස් පාස සුවින්ද වාතල මෙන් නිදහස ගති බැන්ද දෙවියනි සුරලොව වසන සුනන්ද ඒවා බණ ඇසෝ මට සිත කැන්ද ඒවා බණ ඇසෝ මට සිත කැන්ද त्रैलोक्य तिलक सनरामर सत्व मानस नंदना मुनि साक्य सिंह धम्मराज संसार कतर तारना संपूजनाय करुणामिति मिदुनु मार बंदना मं पाद पद्म शिरस नमा करमि साधु वंदना मं पाद पद्म शिरस नमा करमि साधु वंदना मुनि धर्म हस्त तिलोसतुं संसारिक भावनसा केल कोटि संख्य सन्मगनिति භවගිනි දැල් මරුණසා තණ්හාව දුරල ක්ලේශ මලෙන් මිද වූ සඳහම්මසා මං වදෙමි බැතින් සන්ධර්මය නිවෙන්න කෙලෙසුන් නසා මං වදෙමි බැතින් සන්ධර්මය නිවෙන්න කෙලෙසුන් නසා ප්‍රතිපන්ති කාරුක බුද්ධ පුත්‍ර සන්දා බිජුවා පුරණා ජනනන්දනීය පූජනීය අරහත් දජ උසුලනා කොණ්ඩඤ්ඤ රහත් සංඝ පෙළෙන් තයි කාලය හොබවනා
මං වන්දෙමි සංඝ රත්න පාද සිරස ඇඳිලි බන්දනා මං වන්දෙමි සංඝ රත්න පාද සිරස ඇඳිලි බන්දනා තෙරුවන් නැමද සිහි කර ගුණ ආරඹනවා සදහම් පහන් සීල සැඳහෙන් දල්වනවා පින් නැති සැමට බුදු බණ මම දෙසවනවා සාදු සිතින් බුදු බණ පද විමසනවා සිත කය වාචන යන තුන්දොර නිතිරකගෙන අසනු මැනවි ආසනු මැනවි සුපින්වතුනි බුදු බණ අම්මා මෑණි බුදු පියා දෙසු සඳහම් රසනියා ලෝතුරු ගුණ සුවඳ ගලයි පින්වත දස අත දයා ලෝතුරු බුදු සුවඳට සිත පාදා සැම සිට ආසමු ආසමු මේ බුදු බණ දිරිමග සාරු කෙරුමට ආසමු ආසමු මේ බුදු බණ දිරිමග සාරු කෙරුමට තුන් සිත පාදවාගෙන බණ ආසන්නට සරසෙන සුපින් වන් සෑම දෙන මෙතැන් සිත දිවියක තිබෙන මේ දුක් ඇති භවයකට අසමුද දාම් සසරින් සැම මිදෙන්නට පින්වත්නි සම්බුදු පියාණන් එදා දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන කාලේ මෙවන් සිදුවීමක් එකල සිදු වෙනවා. අපි ඒ සිදුවීම කුමක්ද කියලා අසා බලන්නට මෙසේ දඹදිව් තලයට යොමු වෙමු. දඹදිව් තලයට ඔබගෙන යන්නේ පින්වත මේමයි එය සිදුවන්නේ සිටු පවුලක් තොටේනි උන්නේ එනමුදු මේමයි දිවිය ගෙවන්නේ රැස් කරමින් තම සම්පත් නෙමට නිතරම දිවි ගෙවනවා මේ විලස
එනමුදු ධනයෙන් කොටසක් ධනට නැදෙන්නේ මුන් දානය ලෙසට නැදෙන්නේ මුන් දානය ලෙසට කාලය ගෙවිලා ඈතට යනවා මසුරුකමින් සිත තවත් වැඩෙනවා ඒ අතර දරුවෙකු උපත ලබනවා මේමයි පින්වත එහි සිදු වෙනවා මෙහෙමයි පින්වත එහි සිදු වෙනවා පින්වතුනි දඹදිව ඈත අතීතයේ සිටු පවුලක් ජීවත් වෙනවා මේ සිටු පවුල ඊ타මත් මසුරුකමින් තමයි ජීවිතය ගෙන යන්නේ දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට කිසිම දෙයක් දනට දෙන්නේ නැහැ මේ විදිහට එදා පින්වත්නි මේ සිටු පවුල ජීවත් වන අතර මේ දෙන්නාට දාව ආදරණීය පුතෙක් මෙලව එළිය දකිනවා ඒ ආදරණීය පුතා පින්වතුනි දැන් සිටු මැඳුරම කිරි සුවඳෙන් දැන් බබලන්නේ සුරතල් පොතු ගේසෙනහව පැතිරේ යන්නේ ආදර බර පුංචි පුතා ඇති දැඩි වන්නේ මව්බියෝ ළඟ සෙනෙහයෙන් දිවිය ගෙවන්නේ මෙන්න මේ විදිහට ඒ ආදරණීය පුතා පින්වත්නි එදා අර මව්පියන් යටතේ ඇති දැඩි වෙනවා එසේ ඇති දැඩි වෙන මේ පුංචි පුතා මේ ලෙස පුතා ඇති දැඩි වෙන අතරතුර එළඹිය ඉගෙනුම ලබනා කාලදයිම ඒ අත පෙන්වතුනි මේ ලෙස සිටුව සැම පුතු එන යනවා ඇදෙරෙන් දුකගේ නිවස වෙත තුටු පදුරු පුදන්නේ නිවස ඇඳෙරෙ දුවන්නේ සිල්පයද ගන්නේ මෙලෙස එහි නැවතියුන්නේ පින්වත්නි එදා අර පුතා ශිල්ප සතර ඉගෙන ගන්නට ගුරු ගෙදරට එක්කන් යනවා මෙසේ ගුරු ගෙදරට එක්කන් ගිහින් මේ පුතාට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට සලස්වනවා පින්වත්නි ශිල්ප සතර පෙන්වාදී ලබමින් ජය බන්ධන මේ කුමරා ශිල්ප සතර ඉගෙන ගනී නන්දන
සිල්ප සතර නිම කරමින් මව්පියෝ ආද බන්දන මවගේ නිවසට එනවා පින්වත මේ විලසින. පින්වත්නි, දැන් මේ පුතා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීම ආවර කරලා මෙසේ නැවත නිවසට එනවා. එසේ නිවසට ඇවිත් පින්වත්නි, මව්පිය සෙවනේ මේ පුතු ඉන්නා මව්පියගේ ඔවදන් පිළිගන්නා නිතරම පින්වත සතුට වඩන්නා මව්පියෝ දෙන්නා ඔවදන් දුන්නා මව්පියෝ දෙන්නා ඔවදන් දුන්නා. එදා අර ආදරණීය අම්මයි තාත්තයි පුතා ළඟට ගෙන්වාගෙන මේ විදිහට ඔවදන් දෙනවා. ධන සම්පත් රැස් කරලා තියෙන්නේ පුතුනේ ඔබටයි මේ සෑම වන්නේ යාචකයන් නීති නිවසට එන්නේ දන් නොමදීපං පුතුනේ කියන්නේ දුගී මංගී යාචකයන් ආවාට දන් දෙන්නට එපානේ උන්හාට තව තව දාන සම්පත් එක රැස් කොට ජීවත් වෙනු මැන පුතුනේ මින් සේට පුතේ මේ සියලුම ධනස්කන්ධයන් නුඹ වෙනුවෙන් හරි හම්බ කරේ. මේ ධනෙ රැස් කරගෙන තව තවත් මේ ධනෙ එකතු කරගන්න, සතුටින් ජීවත් වෙන්න. අර ආදරණීය අම්මයි තාත්තයි මේ පුතාටත් මසුරුකමෙන් තමයි උගන්වන්නේ ජීවත් වෙන්න, අවවාදයට දෙන්නේ. නමුත් පින්වත්නි, මව්පියෝ නැති අතරදී මේ පුතු මෙය කරලන්නේ රහසෙම යාචකයන් හට මේ පුතු දන් දුන්නේ දැනගන්තොත් මව්පියෝ මේ පුතුටයි දොස් පවසන්නේ මේමයි පින්වත එම කාල එයිදී සිදුවන්නේ සිංගමන් යදගෙන පින්වත ඇතමුන් එන අයටයි මේ පුතු සිංගමන් දුන්නේ තිබෙන ඒ දාන යද රහසෙම දන් දුන්නේ එය
අතර දිනයක මෙහෙමයි වන්නේ. පින්වත්නි, දැන් මේ පුතා කුමක්ද සිද්ධ කරන්නේ? හොර රහසේම මේ පුතා දන් දෙනවා. මේ පුතා අම්මට තාත්තට රහසේම දන් දීලා පුතා සතුටු වෙනවා. අම්මා තාත්තා දැනගත්තොත් මේ පුතාට දොස් අහන්න සිද්ධ වෙනවා. මෙසේ පින්වත්නි දොස් අහන්න සිද්ධ වෙන නිසා මේ පුංචි පුතා රහසමයි දන් දෙන්නේ. මේ දන් දෙන අතරතුර මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා පින්වත්නි. නිවසේ අසලෙන් පාරක් එහි ඇත්තේ දෙවුරම් වේර වෙත යන මාවත ඇත්තේ මේ ලෙස පෙන්වතුනි ඇත මුන් එහි ඇත්තේ දෙවුරම් වේර වෙත යන්නයි සිත ගන්තේ තෙල් මල් පාන් අරගෙන සුදු වත ඇඳලා යන්නට යන්නේ දෙවරම වෙත මුන් බලලා සම්බුදු සාමේ දුගේ පායුග නිති වැඳලා බණ සුමටයි යන්නේ පිරිවර දැකලා පින්වතුනි මෙන්න මේ නිවස අසල තියෙනවා මාවතක්. මේ මාවතේ සුදුවට ඇඳගෙන තෙල් මල් පහන් සුදු මාදී අරගෙන දෙවුරම් වෙහෙරට යන පිරිසක් මේ කුමාරයා දකිනවා. මෙසේ පින්වත්නි මේ කුමාරයා දවසක් මේ අයගෙන් මෙන්න මේම අහනවා. සුදු පිරිවට ඇඳගෙන ඔබ කොයිබද මේ යන්නේ තෙල් මල්ගෙන කවුරු පුදන්නද ඔබ මේ යන්නේ අමාමෑණි ලෝතුරු හිමි දෙවුර මේ වැඩ ඉන්නේ සම්බුදු හිමි විඳ ගන්නයි දෙවුරම වෙත යන්නේ මටත් නිතින් ආසයි අද දෙවුරම වෙත යන්න මමත් එන්නේ හානික යන්න මොතක් මෙයින්න ගෙට ගෙය පුතු ලහිලායේ සැරසෙනවා ඔන්න යායේ ලෝතුරු පන ආසන්න දෙවුරම වෙත ඔන්න දැන් මේ කුමාරයා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න දෙවුරම් වෙහෙරට යනවා. මෙසේ දෙවුරම් වෙහෙරට යන මේ කුමාරයාට එදා ලෞතර බුදුන් වහන්සේ තරු මෑඳ
පුන්සාන්ද මෙන් බාබලනවා ලෝතුරු හිමි බුදු දහම් දේශනවා සෞවන් මැද ඉඳ බණ කී දේශනවා එය ඇසුමට කුමරා සැරසෙනවා එය ඇසුමට කුමරා සැරසෙනවා ජීවිතයක තාතු වටහා ගන්න දෙසුවා බුදු හිමි සඳහම් ඔන්න දෙසුවේ සඳහම් අහගෙන ඉන්න පුතට සිතුනි දිවි යක තාතු ඔන්න ජීවිතයේ ආනියත බව දැන් වැටහෙනවා ගෙන යන මේ දිවි මාගතාව තව සේතනවා අමාමෑණි බුදු සමිඳුගේ පානම දිනවා මහාන වෙන්න ආසයි මම මෙලෙස කියනවා පැවිදි වෙන්න ආසවුනත් පින්වත මේ කාල මේම දෙයක් සිදුනි පින්වත් නෙහිදිකල මව්පියන්ගේ අවසරකම තිබේද කාල පැවිදි කරන්නට අවසර අවසිය ඒ කාල බුදුහාමුදුරුවෝ ළඟට යන මේ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් දෙපා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ජීවිතේම කලකිරුණා මට මේ ජීවිත සැබෑතතු වැටහුණා ඒ නිසාම මාව පැවිදි කරන්නේයි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා එවිට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ කුමාරයාට දේශනා කළේ කුමක්ද කුමාරයාණනි ඔබට අවසර ගන්න කෙනෙක් ඉන්නවාද එසේනම් අවසර අරගෙන එන්න මාහා එය කරන්නම් කියලා කුමාරයා පින්වත්නි දෙමාපියන් ළඟට යනවා ගිහින් අවසර ඉල්ලනවා සම්බුදු පානමද එදා කුමරා දිව යන්නේ මව්පියන්ගේ දෙපා නැමද අවසර ඉල්ලන්නේ ඒකම පුතයි අපි දෙන්නට ඇස් දෙක වගේ ඉන්නේ මගේ පුතේ කොහොමද අපි අවසර දෙන්නේ
කීවද මව්පියන්නේදා පුතු ළඟ මේ ලෙසට අසන්නේ නෑ මේ පුතු නම් පින්වත මේ ලෙසට අවසර දෙන තෙක් පින්වත පැවිදි වන්න ඔහුට උපවාසයේ යෙදෙනවා දැන් මේ ලෙස දැන් එකට කෑමක් බීමක් නොමැතිලු ගන්නේ නින්දට වැටිලයි කුමරුන් ඉන්නේ මව්පියෝ දෙන්නම කඳුළු සලන්නේ පුතු ළඟ අඬ අඬ මේම කියන්නේ පුතු ළඟ අඬ අඬ මේම කියන්නේ රත්තරනේ මගේ පුතේ මේ ආපන්නේ ඇස් දෙක වගේ අපිට එන්නේ නුඹ පමණයිනේ මේ සියලුම දානය පුතේ නුඹටයි වන්නේ පැවිදි වෙන්න කොහොමද අපි අවසර දෙන්නේ දසමස කුස දරාගෙන වැදු අම්මාය ලේකිරි කරපොවා ලෝකු කළ අම්මාය හිස අත ගගා ගීවත් මේ අම්මාය නෑ පුතු ආසන් නෑ පුතු එලෙසය පින්වතුනි එදා මෙන්න මේ විදිහට අම්මා පුතාගේ ඔළුව අත ගාගා අඬ අඬා කියනවා මගේ රත්තරන් පුතේ අපිට ඉන්නේ ඔයා විතරයි ඒ නිසා ඔයාට මහාන වෙන්න යන්න දෙන්න බෑ කියලා අම්මා කියනවා ඒ විතරක් නෙවෙයි තුරුලට අරන් සිප නැලවූ පියාය මේ මුළු ධනය රැස් කෙරුවේ මෙමාය පුතුනේ නුඹට හෙට දිනයක් නිසාය දෙන්නට අවසරය බෑ මට පියාය ආදරණීය තාත්තත් හිස් අතත් ගාමේ පුතාට කියනවා නමුත් පින්වතුනි ඉපදුණු සෑවම දිනයක ලොව මිය යනවා මේ පිළිබඳව තාතුමාහට වැටහෙනවා එනිසා තාත්තේ දිවියෙන්
මෙයවනවා ගිසප අතර දාමම සසු නට යනවා කෑම බීම සෑම පෙන්වත වර්ජන කරලා සතියක් දැන් පුතා නිදායි මෙලෙසෙන් සිතලා පැවිදි වෙන්න අවසර මට දෙනු මැන කියලා මෙලෙස පෙන්වත සිදුවිය එයි රැස් කරලා යලිත් වරක් අපේ දඹදිව වෙතට පියමණි මුද පින්වත අපි එකට සිදුන පුවත තාතු දැනගන්නට සාදු කියමු පින්වත අපි එකට කෑම බීම වර්ජන කොට පින්වතුනි මෙලෙසෙන් මේ පුතු දැන් මහාන වෙන්න සිතනවා පින්වත් විලසින් මේ ආයුරෙන් අවසරයද පතනවා පින්වත විලසින් එනමුදු අවසර නොමදෙයි මව්පියෝ දෙන්නාම ඉතින් එනමුදු අවසර නොමදෙයි මව්පියෝ දෙදෙනාම ඉතින් පින්වත්නි මෙන්න මේ ආකාරයට ආරාධනීය අම්මයි තාත්තයි මේ පුතා අවසර ඉල්ලනවා මහාන වෙන්න. හැබැයි අවසර දෙන්නේ නැහැ පින්වත්නි. කෑම බීම මේ සියල්ලම වර්ජනය කරනවා. මෙසේ වර්ජනය කරන නිසාම අම්මයි තාත්තයි දෙන්නා මේ විදිහට තීරණයක් ගන්නවා. හිටියොත් මේ ලෙසකට තව දින දෙක තුනකින් මෙයි හාමතෙමිය යනවාමයි මේ පුතු අට නම් හිමි එනිසා පැවිදි වන්නට අවසරය මෙයි දෙන්නට සීතයි මව්පියෝ දෙදෙනාම මෙහි ලද අවසරෙන් මව්පියෝ පා නම දෙනවා වැඳලා දෙපා විගසෙන් වෙරට යනවා සම්බුදු දෙපා වැඳ මේ ලෙස පවසනවා ගන්නෙමි අවසරය මම සසු
නට එනවා. පින්වතුනි, මෙන්න මේ ආකාරයට අවසර අරගෙන මහාන වෙනවා. මෙසේ මහාන වුණාට පස්සේ පින්වත්නි, දැන් මේ හාමුදුරුවෝ මෙසේ ශාසනයේ වැඩ කටයුතු කරන අතරතුර දැන් අපි නැවත අර අම්මගේ තාත්තගේ ජීවන කතාව කුමක් වේවිද කියා විමසා බලමු. පුතු නැති සොවින් වැළපෙන අතරේ අම්මා දුක සෝකයත් කඳුලට තව ඇද දැම්මා. මෙලෙස ආඬන විට පින්වත මේ අම්මා මෙලෙස සිදුනා දුක සෝකය නම්මා. කඳුලැලි නිතර නිතරම එහි සලන්නේ පිය හදවතත් දරුසෙනෙහින් හඬන්නේ. මේමයි එදා දුක් කඳුලැලි සලන්නේ. අම්මයි තාත්තයි නිවසේ හඬන්නේ. පුතු නැති සොවින් වැළපෙන විට මේ දෙන්නා දුක සෝකය තවත් හරවයි කඳුලට නන්නා. ආදර දෙමව් පියෝ වැළපෙන විට වන්නා. දෙන්නගේ ඇස් දෙක ටික ටික දුර්වල වන්නා. ඇස් දෙක දුර්වල වීලා යනවා. පින්වත මේමයි එයි සිදු වෙනවා. සොර සතුරන්නාට මෙය සැල වෙනවා. ගෙට පැන වස්තුව අරගෙන යනවා. ගෙට පැන වස්තුව අරගෙන යනවා. පින්වත්නි, එදාර අම්මයි තාත්තගේ ඇස් දෙක අන්ධ වුණ නිසා, දුර්වල වුණ නිසා සොර සතුරන් මේ පිළිබඳව සැලවෙලා ඔවුන් සිරු දෙනා අර ධන සම්පත් සොරාගෙන යනවා. මේ ආදරණීය අම්මටයි තාත්තටයි තියවන්නේ ඇඳිවත පමණයි. පින්වත්නි, ඉන්පසුව කුමක් සිදුවන්නේද? දැනෙනා විටදී කුසගිනි මව් පියෝ දෙන්නා. ගෙන්ගෙට යනවා සිංගමන්නර ගන්නට දෙන්නා. ලැබෙනවා විටක නොලැබෙන විට මේ දෙන්නා. දැසේ කඳුළු පුරවාගෙන වැළපෙන්නා.
වැසේ කඳුළු පුරවාගෙන වැළපෙනවා ලැබුණොත් සිංගමන් කුසගෙනි පිරවෙනවා තව තව පින්වත දෙදෙනා දුර්වල වෙනවා අතපය වාරු නෑ පින්වත වෙවුලනවා පින්වත්නි මෙන්න මේ විදිහට අර ආදරණීයයි අම්මයි තාත්තයි දෙන්නා දැන් ගෙන් ගෙට ගිසිගමන් යනවා ටිකෙන් ටික දැන් ශරීරයක් දුර්වල වෙනවා සමහර කාලවලදී සිංගමන් ලැබෙනවා සමහර කෙනෙක් පන්නා දමනවා මේ විදිහට ජීවිතය ගෙවනවා මේ අතරතුර මේ දෙදෙනා දැන් ඇවිත් අවසානයේ නවත වෙන්නේ අම්බලමකයි පින්වත්නි අම්බලමක දෙදෙනාම නවතිනවා එන යන අය දැන් මොවාට ආරය දෙනවා ලැබුණොත් පමණකි කුස පුරවනවා අම්මයි තාත්තයි දෙන්නම කඳුලැලි බොනවා දැලිකුණු තැවරුණු ඇඳුම කිවන්නේ වැරුණු ගත පින්වත වෙවුලන්නේ අද හෙට මිය යයි දෝසිතමින්නේ මේමයි මව්පියෝ එයි වැළපෙන්නේ එකම පුතයි අප දෙදෙනාට උන්නේ ඒ පුත් කුමරත් සසුනට යන්නේ සෝකය දුකමයි හදවත තැවෙන්නේ කොමද මේ දුක උලන්නේ කොමද මේ දුක උලගන්නේ කාලය ගෙවිලා ඈතට යනවා අර සමිඳුන්නාට මේමයි තෙනවා මව්පියෝ දැක ගන්නටය සිතෙනවා මේමයි පින්වත එහි සිදු වෙනවා වැදලා සම්බුදු සමිඳුගේ පායුග සමිඳුන් මේ ලෙස ඔසවයි පායුග යන්නට වඩිනවා තමගේ නිවසට ගිහි කල නිවසට වඩිනවයි මිසඳ ගිහි කල නිවසට වඩිනවයි මිසඳ දෙවුර දරලා සමිඳු මේ ලෙස වඩි ගිය
කාල නිවසට සිවුරු දැරුවත් අනේ සමිඳුන් නුමෙත කෙලෙසුම් නාසයෙහි සිට සමිඳු වඩිනවා තමන්ගේ මව් පියන් දැන්නෙහි බැලුමට වැඩිය සමිඳුන් දුටුවේ මෙහෙමයි පින්වතුනි කඳුලින් සිට වැඩිය සමිඳුන් දුටුවේ මෙහෙමයි පින්වතුනි කඳුලින් සිට පින්වත්නි එදාර හාමුදුරුවෝ නිවසට වැඩම කරනවා ආදරණීය අම්මා තාත්තා කෝ කියලා මේ හාමුදුරුවෝ විමසනවා නමුත් පින්වත්නි බැඳලා මකුළු දැල් පෙන්වත එයි වන්නේ වවුලන් ඇවිත් රාජදානක් කරගන්නේ මේමයි පින්වතුනි එම කාල එයි වන්නේ නිවසද පැත්ත කෙන් ආබලන් විතිබුනේ අර හාමුදුරුවෝ බැලුවා පින්වත්නි අනේ මේ ගේ පැත්තකින් කඩාගෙන වැටිලා ඒ විතරක් නෙවෙයි මකුළු දැල් බැඳලා ඒ විතරක් නෙවෙයි වවුලන්ගේ නිවහනක් බවට පත් වෙලා පින්වත්නි මේ වෙලාවේ හාමුදුරුවන්ගේ දෙනතට කඳුළු නගිනවා අසල්වැසියන්ගෙන් මෙහෙම විමසනවා අසවල් සිටු මැදුරේ සිටි යුවල දුටුවේ නැතිදෝ ඒ යුවල යනුවෙන් විමසන විට මේ යුවල ගැන පිළිතුරු දෙයි පින්වත් යුවල අනේ හිමියනේ ඈත පෙනෙනා නිවසේ යුවලක් තුටුනා සිටිය එක පොත් කුමරු සසුනට ගියෙන් මේ දෙය සිදුනා ඒට මෙහෙටද යාගන්න බැරි ගතෙන් දුර්වල වේවෙනා අනේ සමිඳුනි පෙනෙන අරේ අම්බල මෙවුන් නැවතුනා අසල්වැසියොත් කියනවා අර ඈත පේන අම්බලමේ ඔය කියන යුවල දැන් නැවතිලා ඉන්නේ ධනවත් සිටු පවුලක් වුණත් තමන්ගේ ආදරණීය පුතා පැවිදි වුණාට පස්සේ මේ අම්මයි තාත්තයි දෙන්න අසරණ වෙලා අසරණ වුණා ඒ අසරණ නිසාම මේ දිතිනාට දැන් සිඟමන් යන්නවත් නොහැකි තත්වයකටපත් වෙලා ශරීරයෙන් දුර්වල වෙලා ඒ නිසා අර අම්බලමට එන යන අය දෙන ආහාරයක් බුදමින් එහි ජීවත් වෙනවා
මෙසේ පැවසුවාට පස්සේ පින්වත්නි අපොයි දෙවියනි මොනවා වූවේද සමිඳු අට කඳුලක් වුණා අනේ දෙනෙතෙන් සමිඳුගේ දැන් කඳුළු පෙන්වත බේරුණා මොනවා කරමිද මොනවා වේවිද අනේ දුක කත වැඩි වුණා සමිඳු විගහට අම්බලම වෙත පින්වතුනි දැන් පැමිණුණා සමිඳු විගහට අම්බලම වෙත පින්වතුනි දැන් පැමිණුණා පින්වතුනි මෙන්න මේ ආකාරයට අර හාමුදුරුවන්ගේ දැස්වලටත් කඳුළු උරනවා මේ හාමුදුරුවෝ දැන් සිවුර දරාගෙන අර අම්බලමට එනවා අනේ අම්බලමට අවිත් බලන විට පෙනෙන්නේ මෙන්න මේ වගේ දසුණක් දැලෙකුණු පෙරාගෙන කිලේටු වෙලා අයියෝ සිරුර මෙතරම්මයි කුස ගැයිලා මේ ලෙස එදා පින්වත තතු විමසාලා උනුදේ ආසනු මැන පින්වත කඳුළු සලා අම්මයි තාත්තයි හිමි සඳ නාවනවා මව්පියෝ දෙදෙන පින්වත පිරි සිදු කරලනවා මේ ලෙස එදා පින්වත තව සිදු වෙනවා අසනු සුපින් වෙත මේ ලෙස එයි වෙනවා පින්වත්නි අර හාමුදුරුවෝ දැන් තමන්ගේම දෑතින් අම්මටයි තාත්තටයි දෙන්නව නාවනවා පිරිසුදු කරනවා දැලිකුණු අත ගන්නවා දැලිකිනු පිරුණු සියලුම වස්ත්‍ර හාමුදුරුවන්ගේ දෑතින් සෝදනවා පිරිසුදු කරනවා ඉන්පසු පින්වතුනි අරගෙන පාත්‍රයගෙන් ගෙට වැඩමනවා ලැබුණොත් සිඟමන් සතුටෙන් මෙහි එනවා නොලැබුණු දාට පින්වත දුක වැඩි වෙනවා මේවයි එදා හිමි සඳ මව් පියනට සලකනවා පින්වත්නි මෙන්න මේ ආකාරයට මේ ආදරණීය අම්මයි තාත්තයි මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරවලා ලැබෙන දානි අරගෙන ඇවිත් ප්‍රථම කොටස ලෞතර බුදුන් වහන්සේට බුද්ධ පූජා වශයෙන් වෙන් කරනවා මේ හාමුදුරන්ගේ මතින් ඉතුරු කොටස තමන්ගේ අම්මටයි තාත්තටයි කවනවා
පින්වත්නි මේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්න පිරිසිදුව තබනවා. මෙසේ පිරිසිදුව තබලා පින්වත්නි මේ අතරතුර තව මේ අම්බලමේ ඉඳ මව්පියනට සලකනවා. ඒ අතරේ තවත් ඥාමක් පින්වත මෙහි සිදු වෙනවා. හිමිවරු දෙන මක් පෙන්වත අම්බලමට වැඩමනවා. ගේ කාල තම මව්පියනට සලකන හිමිදිස් වෙනවා. පින්වතුනි දැන් Tamanගේ මේ හාමුදුරන් වහන්සේලා දිනමත් එදා අම්බලමට එනවා. මෙසේ අම්බලමට ඇවිත් අර හාමුදුරුවෝ Tamanගේ අම්මටයි තාත්තටයි සලකනව දැකලා හිතයට මෙන්න මෙහෙම දෙයක් සිතා ගන්නවා. හාමුදුරන් වහන්සේලා දෙනම මෙහෙම හිතනවා. සිවුරක් ගත දාර මින් වැඩ ඉන්න කෙනෙකුට ගියන් හට සලකන්න හැකිවද පැනයට පිළිතුරු දෙන්න පින්නත මේ ලෙස සිදුවිය ඔන්න. පින්වත්නි දැන් අර හාමුදුරුවෝ දෙනම කල්පනා කරනවා මේ ගැන බුදුහාමුදුරන්ට කියන්නම ඕන. වැඩම කරනවා දෙව්රම් වේරට. එසේ පින්වත්නි මේ හාමුදුරන් වහන්සේලා දෙනම වැඩම කරලා බුදුහාමුදුරන්ට මේ දෙනම මෙහෙම පැමිණිලි කරනවා. අනේ ස්වාමීනි පෙනෙන අරම් බලමේ මේ දෙය සිදුනා දරා සෙවුරක් අනේ සිටිනා කෙනෙකු මේ ලෙස පැවසුනා දරා සෙවුරක් අනේ සිටිනා කෙනෙකු මේ ලෙස පැවසුනා. එදා පින්වත්නි බුදුහාමුදුරන්ට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පේන අම්බලමේ එක හාමුදුරන් වහන්සේ නමක් සිවුර දරාගෙන ගිහියන්ට සලකනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එසේ ගිහියන්ට සැලකීම මහා සංඝයාට සුදුසු නොවන බව සුදුසු නොවන්නේද යන්න පිළිබඳව විමසනවා. එවිට පින්වත්නි යවලා පණිවිඩ ජග් කැඳවනවා පින්වත පිරිවර තව තව එනවා මේ ලෙස පින්වත අම්බලමෙහි වෙනවා අර එමි නම දැන් මෙලෙස කියනවා. එදා පින්වතුනි ඒ බුදුහාමුදුරුවෝ අර හාමුදුරන් වහන්සේලා තමන් වහන්සේට ළඟට කැඳවාගෙන මේ විදියට විමසනවා. ඇත්තද මහාන ඇත්තද මේ පවසන්නේ සිවුරක් දරා කොහොමද මෙය කරලන්නේ
කොහොමද සිවුරක් දරමින් මෙය වන්නේ ගියන් හට කොහොමද ඔබ සලකන්නේ එදා බුදුහාඳුරෝ මේ හාඳුරන්ගෙන් අහනවා ඔබ ගියන්ට සලකනවා කියන්නේ ඇත්තක්ද කියලා එසේ ස්වාමීනි කියලා මේ හාඳුරන් වහන්සේ පිළිතුරු දුන්නට පස්සේ කවුද ඔබේ කියලා බුදුහාමුදුරුවෝ විමසනවා. එසේ විමසන විට පින්වතුනි මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීනි බුදු පියාණනි මගේ ගී කලදී මව්පියන් වන්නේ අනේ දෙදෙනාට සැලකුවා සමාවෙනු අරදක්නා කැමති දඩුවම් දෙන්න සමිඳුනි අනේ පායුග වඳිමිනා ලෝතුරා බුදු සමිඳු අස්පියස මෙසේ දැන්නුන් වැළපුණා එදා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ ගිහි කල අම්මයි තාත්තයි මා වරදක් කළේ නම් අනේ මට ඕනෑම දඩුවමක් දෙන්න කියලා මේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා ඒ අනුව පින්වත්නි එදා බුදුහාමුදුරුවෝ සවනක් ගාන රැස්දාරා පින්වත විදනවා තිලෝ තිලක බුදු සමිඳුන් දම් සභාවේ වෙනවා සෞවන් පිරිවරණ දැන් මෙලෙස පවසනවා ආසනු මැනවි පින්වත මෙහි වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදාර සව්වන් මැද සිට තරු මැද පුන් සඳක් මෙන් පින්වතුන් ලෞතර බුදුරජාණන් වහන්සේ බබලමින් වැඩ සිටිනවා එදාර හාමුදුරන් වහන්සේගේ ක්‍රියාකලාපය දැකලා අත් දෙක නලලට සමිඳුන් ගන්නේ මේමයි පින්වත එහි සේදුවන්නේ සම්බුදු සමිඳුන් සාදු කියන්නේ මේමයි මීළඟ දහම් දේශන්නේ එදාර සිටුවන වහන්සේ මේ සියලු දෙනාටම සදහම් දේශනා කරනවා මව්පියන් සැලකීමේ අගය පිළිබඳව එදා සව්වන්ට පසක් කරමින් පින්වතුනි සාමජාතක කතා පුවත කාලයේ වැලිතලාවෙන් වැසී ගිය එම කතා පුවත පින්වතුනි එදා සියලු දෙනාටම පැහැදිලි කරමින් දේශනා කළා මේ දැක සාදු නදින් වන්දනා කළා එසේනම් පින්වතුනි මව්පියන්ට සැලකීම උතුම් වූ මංගල කාරණයක් බුදු සමිඳුන් මේ විදියට එයිදී දේශනවා මව්පියන්ට සලකන අය අගය කියනවා බුදු සමිඳුන් එය අහලා
සාදු කියනවා මේමයි එය කලපෙන්වත එයි සිදු වෙනවා. පින්වත්නි, බුදුජානන් වහන්සේ මෙසේ කරුණුත් පැහැදිලි කොට සව්වන්ට දහම් දේශනා කළා. දෙමව්පියන්ගේ අගේ වටිනාකම ලොවට පසක් කරමින් එදා පින්වතුනි සාමක ජාතක කතාව දේශනා කළා. අපි දැන් මොහොතක් පින්වත අපි දැන් මේ ලෙස කලි යුගයට එනවා මෙවැනි කතාවක් පින්වත පොය දිනේ වෙනවා තමන් නැදුව ආදර බර මව මෙය වෙනවා අනේ අපොයි පින්වත ලොව නොසේතුව දෙය වෙනවා මිනිසා දිනෙන් දින පින්වත පිරියෙනවා මේකයි ලොවේ තතු හැමදැන් වැටහෙනවා දෙසුමේ දාම මෙතනින් මම නවතනවා සාදු නාදෙන් පින්වත ඔබ සැරසෙනවා පින්වත්නි වර්තමාන සමාජයත් මව්පියන් අමතක වෙලා යන සමාජයක් බවට පත් වෙලා ආදරණීය අම්මා තාත්තා මහලු මඩමට දාන කාලයක් බවට පත් වෙලා එහෙමත් යුගයක ඔබට මහ පැහැදිලි කළේ දේශනා කළේ මව්පියන්ට සැලකීම ගිහියන්ට පැවිද්දන්ට කියා වෙන් කරන්නට බැරි බවයි එසේනම් පින්වත්නි අසනීපෙන් නමුදු මෙමා දම් දේශන්න වැඩිමේ සමුහයට ආදනම් ඔන්න එනිසම පෙන්වත මෙලෙස මේ දේවන්න සිදුනු දෙය සිතට ආරන් දෙවිය ගෙවන්න පින්වත්නි ඔබේ ආදරණීය අම්මා තාත්තා ඊටමත් ආදරයෙන් දයාවෙන් අනුකම්පාවෙන් සලකන්න ඔබට දෙන අවසාන අවවාදයයි මේ එදාර හාමුදුරුවෝ සිවුරක් දරාගත්තත් තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට සලකපු අයරු පැහැදිලි වෙනවා කල්පනා කරගන්න මේ සියලුම දෙනාම රත්තරන් අම්මා තාත්තා හැර අපිට මේ ලෝකේ වෙනත් කිසිවෙකු නැති බව තාත්තගේ ස්නේහ ආදරණීය අම්මගේ ස්නේහ ලැබෙන සෙනෙහස ජීවිතේ වටිනා දෙයක් හිතේ තබාගෙන මව්පියන්ට සලකන්න එසේනම් පින්වත්නි අද මෙම වෙසක් පොහොය දිනේදී මෙම කාව්‍යමය ධර්ම දේශනා පින්කම සිදු කිරීම මූලික කරගන්නේ එම බෞද්ධ තරුණ බෞද්ධ සංසදය විසින් ඉතින් එම තරුණ බෞද්ධ සංසදයට අපි ආශිර්වාද කරමු ඒ තරුණ සංසදයේ සියලුම දෙනාට මෙවන් අසරිමත් වූ පින්කම් සිදු කිරීමට තව තවත් වාසනාව ශක්තිය ලැබේවා කියලා සාදුකාරයක් පවත්වන්න මියගිය ඥාතෙන් සියට ගන්න ඒ සැමටම මේ පින් පෙත් දෙන්න කවුරුත් නත් දෙක නලලේට ගන්න
සාදු කියා දැන් පින් පෙත් දෙන්න සාදු කියා දැන් පින් පෙත් දෙන්න දෙවියන්ටත් මේ පින හිමි වේවා මේ පින් බලෙන් දෙවියෝ තුටු වේවා දෙවියන්ගේ සිත තාමට වේවා උතුම් නිවන් සුව සැමටම වේවා මෙත් කරුණා ගුණ දහමින් සිත් සපිරේවා උතුම් දහම් ගුණ බල නීති යෙන් වැටේවා පිනට නැමෙන පෙන් සිතුවිලි නිතියෙන් ගාවා උතුම් නිවන් සැප ලැබුමට පින් පල දේවා බැති පෙම උපද වාගෙන ඔබ අඩුගානේ ඔබ සැම දෙනම බැතියෙන් බාන ඇසුවානේ දෙව්ලොව මිනිස් ලොව සැලටම අවසානේ සැමටම ලැබේවා සැනසුම නිර්වාණේ ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මන්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් බලන්ති අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිච්ඡතු සිදනාටම කන්දරට දලදා සම්මිත පිහිටයි